සමුපකාර ව්‍යාපාරය පිළිබඳව මම එක වීඩියෝවක් ඔබලා එක ෂෙයා කරගත්තා බිස්නස් ගයිඩ් YouTube නාලිකාව හරහා. ඇත්තටම ඒක නරඹපු සාකච්ඡා කරපු අයගේ අවශ්‍යතාවයක් තිබුණා. මම අර පොරොන්දු වෙන විදියටම ඉතිරි වීඩියෝ දෙක තුනකින් මේකේ සම්පකාර ව්‍යාපාරයේ පැවැත්ම, මේකේ විකසනය, මේකේ ඉවොලුෂන් එක, අද තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරමු කියලා. බලමු අපේ මොනවද ලංකාවේ සහ ලෝක විශේෂයෙන් ලංකාවේ සම්පකාර ව්‍යාපාරයේ කී මයිල්ස්ටෝන් මොනවද කියලා පොඩ්ඩක් සාකච්ඡා කරගෙන යමු ඉස්සරහට. කෙටි වීඩියෝකින් ඔබ නැවත හම්බ වෙනවා බිස්නස් ගයිඩ් තුලින්. ඉතින් YouTube නාලිකාව subscribe කරන්න, like එකක් දාන්න. අර වෙනදා වගේම මේක වැදගත්, මේක යම් දෙයක් තියෙනවා කියලා කල්පනා කරනවා නම් දන්න හිතවතුන්ට, දන්න අයට මේ ගැන පණිවිඩය අපි ලබලා දෙමු. ඇත්තටම සම්පකාර ව්‍යාපාරය 1800 ගණන් වල තමයි පටන් ගන්නෙ. ඒ ඉතිහාසයේ තියෙන තොරතුරු අනුව. ඒතකොට ලංකාවේ සම්පකාර ව්‍යාපාරය ආරම්භ වෙන්නේ ඇත්තටම 1906 අංක 7 දරන සම්පකාර ආඥා පනත යටතේ. ඒතකොට මේ සම්පකාර ආඥා පනත යටතේ මුලින්ම අපිට ඇත්තටම ආරම්භ වෙන්නේ ග්‍රාමීය ණය සම්පකාරයක්. ඒතකොට ඔබට තේරෙනවා අද වාණිජ ලෝකයේ මෙච්චර දියුණු තත්වයකට ලෝක පරිමාණ මූල්‍ය වෙළඳපොළ ඇවිල්ලා තියෙන මොහොතකදී මේ පිළිබඳ ලෝකයේ ඊටාම අඩු අවධානයක්. එහෙම නැත්නම් මෙවැනි දියුණු තත්ත්වයක් නැති වෙලාවකදී සම්පකාර ව්‍යාපාරය මුලින් ආරම්භ කළ තියෙන මොනවටද? මේ ග්‍රාමීය දිලිඳු ජනතාවගේ ආර්ථිකය නංවන්න ණය සම්පකාරයක් විදියට තමයි 1906 මේ පනතේ මුලින්ම ආරම්භ වෙන්නේ. ඊට පස්සේ මේකෙදී කෘෂිකර්මය, අපි කියනවා සිල්ලර වෙළඳාම, ග්‍රාමීය බැංකු, රූරල් බැංකින් සහ විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම. ඉතින් අපි 2025 කතා කරන මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, කෘෂිකාර්මික ගොවි සමිති සම්පකාර බඩපත් කිරීම, සිල්ලර වෙළඳාමේ ඒ ප්‍රතිලාභ සමාජීකරණය ගෙනියන වගේ කාරණා පිළිබඳව 1906 දී ඔබ කල්පනා කරන්න අවධානය යොමු කරලා තියෙනවා. එනිසයි මං කියන්නේ සමුපකාර ව්‍යාපාරය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පැත්තෙන් ගත්තත්, ලෝක පරිමාණයෙන් ගත්තත් ඊටාම වටින මොඩියුල් එකක්, හොඳ බිස්නස් මොඩල් එකක්. සමාජිකයාට ප්‍රතිලාභ ලබා දෙන තනි පුද්ගලයෙකුට, හවුල්කරුවෙකුට, අධ්‍යක්ෂ මණ්ඩලයට පමණක් ප්‍රතිලාභ ගන්න ව්‍යාපාර මොඩල් වෙනුවට සියලු දෙනාට ඒ ලාභය, ප්‍රතිලාභය බෙදලා යන සහ විශේෂයෙන්ම සමාජිකයාගේ ලයිව්ලිහුඩ් එක, ජීවන මට්ටම උසස් කරන හොඳම ක්‍රියාවලියක් තමයි සම්පකාරය කියලා කියන්නේ. ඊට පස්සේ 1911 අංක 27 දාන සම්පකාර මේකේ ඇමෙන්ඩ්මන්ට් එකක් අලුත් වීමක් සිද්ධ වෙනවා. 948 ශ්‍රී ලංකාවට නිදහස ලැබෙනවත් එක්කම ග්‍රාමීය සංවර්ධනය, නැත්නම් rural development and poverty reduction, ඒ කියන්නේ ග්‍රාමීය සංවර්ධනය සහ දිලිඳුකම් පිටු දැකීම සම්බන්ධයෙන් තමයි මේ 48 විශේෂයෙන්ම සම්පකාර ව්‍යාපාරයේ ફોකස් එක, එළඹුම නැත්නම් ටාගට් එක තියෙන්නේ. එතකොට 1906 දී 948 දී නිරන්තරයෙන් කතා කරලා තියෙන්නේ කා ගැනද? ඔබ අපි කතා කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ, කෘෂි නිෂ්පාදකයෝ, ණය, ඒ කියන්නේ යම් අරමුදල් අවශ්‍ය අය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගැන තමයි සම්පකාර ව්‍යාපාරය අවධානය යොමු කරලා තියෙන්නේ. 950 තමයි විවිධ සේවා මල්ටිපර්පස් කෝපරේටිව් පටන් ගන්න. ඒකෙදි ක්‍රෙඩිට් නැත්නම් ණය, මාකටිං, අලෙවිකරණය සහ කන්සියුමර් ගුඩ්, පරිභෝජන භාණ්ඩ පිළිබඳව විවිධ සම්පකාර වලින් අවධානය යොමු කරන්නේ. ඒතර ඇත්තටම මේ දිගින් දිගටම මේ හැම මයිල්ස්ටෝන් එකකදීම, හැම විශේෂයෙන්ගත තීන්දුවකදීම සම්පකාර ව්‍යාපාරය හැරවුම් ලක්ෂ්‍ය විදිහට, ඉලක්කයේ විදිහට, එහෙම නැත්නම් මේක ටර්න් එක අරන් තියෙන්නේ ග්‍රාමීය මට්ටමේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදනකරුවන්ගේ, සේවා සපයන අයගේ, කෘෂිකාර්මික කටයුතු ඉන්න අයගේ ආර්ථික මට්ටම ස්ථාවර කිරීම, ඉහළට ගැනීම සඳහා තමයි. 964 තමයි CWE තොගවැළඳ සංස්ථාව ආරම්භ වෙන්නේ. 72
නව පනතක් ගේනවා 970 කාලේ වෙනකොට ඇත්තටම මේක ටිකක් අර පීක් පීරියඩ් එකක් උඩට එනවා. ඒකද තමයි කෝපරේටිව් බැංක්ස් රූරල් ක්‍රෙඩිට් සිස්ටම් සමූපකාර බැංකු ක්‍රමයක් එක්ක ප්‍රාදේශීය ණය සැපයුම් ක්‍රමවේදයම් ජාලගත කිරීමක් යම් විධිමත් කිරීමකට ලක් වෙනවා. ඒතර මේකෙදි කියන්නේ අර ආරම්භයේදී තිබුණු ක්‍රමවේදයම තමයි ඒ ફોකස් එකම තමයි ක්‍රමානුකූලව වර්ධනය කරමින් ඉදිරියට පවත්වාගෙන යමින් මේ ගමන යන්නේ. 987 පළාත් සභා අඳුනා දීමත් එක්ක මොකද වෙන්නේ? මේකේ ඩිසෙන්ට්‍රලයිස් කරනවා. පළාත් සභා අනුව ඒ බලතල විමර්ශනගත කිරීමක් කරනවා. ඒ වගේම රජයේ කන්ට්‍රෝල් එක, ගවර්න්මන්ට් කන්ට්‍රෝල් එකත් යම් අඩු කිරීමක් කරපොට ඔටොනොමි එකක් දෙනවා සම්පකාර ව්‍යාපාරයට. ඇයි එහෙම කරන්නේ? සම්පකාර ව්‍යාපාර පනතේ යම් අපි කියන රෙස්ට්‍රික්ෂන් යම් සීමාවන් අඳුනගෙන තිබුණා. ඒ සීමාවන් ඇතුලේ ව්‍යාපාර ව්‍යවසායන් කිරීමේදී සම්පකාර සමිති පිහිටවීමේදී ණය සැපීමේදී මූල්‍ය කටයුතු කිරීමේදී විවිධ සේවා සැපීමේදී සම්පකාරිකයා සමාජිකයා අධ්‍යක්ෂ මණ්ඩලය නැත්නම් කමිටුව මූණ දුන්න ඒ බාධාවන් අභියෝග යම් ප්‍රමාණයක් අවම කර ගැනීමෙන් නමුත් සම්පකාර ආඥා පනත යටතේ මේවා මෙහෙවන්න විදියට යම් නිදහසක් පොඩ රිලීස් කිරීමක් කළ දෙන. මොකටද? ඒකට හේතුව ඒ 906 ඉඳලා 48 දක්වා 70 දක්වා ආපු ගමනේදී 87 වෙනකොට තේරුම් ගන්නවා සමූපකාර ව්‍යාපාරයේ තමයි තව දුරටත් ලංකා ආර්ථිකයේ ඒ කියන්නේ බෑක්බෝන් එක. එහෙම නැත්නම් සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා, කෘෂිකර්ම නිෂ්පාදන සේවා සපයන කෙනා, එහෙම නැත්නම් ඒ සුළු ව්‍යාපාර වලට මූල්‍ය දායකත්වය දෙන මොඩල් එක විදිහට සම්පකාර ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කළ යුතුයි කියන පදනම ඉඳගෙන තමයි එවකට පැවති රාජ්‍යයන් සහ ආණ්ඩු මෙවැනි තීන්දුව වලට එන්නේ. يعني පළාත් සභාව තවත් එක ඕපන් එකක් දෙනවා. අවස්ථාවක් දෙනවා. සම්පකාර පළාත් මට්ටමේ පිහිටවන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? 92 අංක 5 දරන නව නීතිය ගේනවා. ඊට පස්සේ ඒක එක තමයි ඔය මම ඔය කියන தත්ත්වයන් වලට යම්කිසි ප්‍රවේශයක් කරගෙන 2000 දශකයේදී මේක මොඩර්නයිසේෂන් වෙනවා. 2000 දී මේක වෙන්නේ මොකද? විවිධාංගීකරණය වෙලා නවීන ලෝකයේ වෙළඳ මට්ටමට ඒ ප්‍රසන්ටේෂන් එකත් එක්ක මේ වගේ තියෙන පෙනුම හැඩය මේකේ තියෙන අර වර්ණවත් ගතිය වැඩි කරගෙන සම්පකාර ව්‍යාපාරයේ තවදුරටත් සමාජිකයන්ට ප්‍රතිලාභ ලබා දෙමින් ස්ථාවර වෙන අපේ ආර්ථිකයේ සමාජය තුළ. ඊට පස්සේ අද ගත්තොත් අද දක්වා අපි කතා කරන මේ සම්පකාර ව්‍යාපාරී තත්ත්වය ගැන අපි සලකලා බැලුවොත් ඇත්තටම අද වෙනකොට සිල්ලර කෘෂි මූල්‍ය සැපයුම් සේවා සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රවාහන වෙළඳ භාණ්ඩ නාවුක ගුවන් තැපැල් හැම ශේෂ්ත්‍රයකම ඒ සේවකයෝ ඒ නිලධාරීන් තමන්ගේ සම්පකාරය හදාගෙන බොහෝම ස්ථාවරව ඉන්නවා. ඇයි සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ඔබට අපට තාම හරියට බැරි වුණේ හොඳ සම්පකාරයක් ගොඩනගා ගන්න? ඒකට මම එකම කාරණය ඔබට කියන්නම්. ඔබ අවුරුදු 2ක් 3ක් 5ක් 10ක් 20ක් 30ක් 40ක් 50ක් අපි කියනවා පොරවදනවා දඟලනවා උත්සාහ කරනවා තනියෙන් නැගිටින්න. ලෝක ආර්ථික මොඩලේ විසින් අපට කියලා දීලා තියෙනවා තනියෙන් යමෙකුට නැගිටින්න තියෙන අවස්ථාවද අවමයි. ඒක අමාරුයි. අර අපේ ඉතිහාසය අපි මම අර කලින් වීඩියෝ වල කිව්වේ ව්‍යවසායකයේ දියුණුව විදිය යා මෙහෙම ආවේ යා මෙහෙම ආවේ කියලා සුන්දර කතා තියෙන්නේ. අද එවැනි කතා වෙළඳ පොළට ඩිජිටල් මාකට් එකට මේ නව්‍යතාවයට ගලපන්න අමාරුයි. ඒක අවුරුදු 50කට කලින් 60කට කලින් එවැනි තත්ත්වෙ නිවැරදි ඒක හරි. එවැනි අද ඉන්නවා. මම කිව්වා ඒ නවතාවයට ඇජිලිටි එකට ඩයිනමික් එකට චේන්ජ් නොවුනායට මොකද උනේ? වෙළඳ පොලෙන් ඉවත් වෙන සිද්ධ වුණා.
වෙනස තේරුම් අරගෙන ලෝක පරිමාණයේ මේක ග්ලෝබල් විලේජ් එකට ගැලපෙන්න මේ මොඩල් එක තමන්ගේ බිස්නස් එකේ ආකෘතිය මොඩල් එක වෙනස් කරපු අය වෙළඳපොලේ පවතිනවා. සම්පකාර ව්‍යාපාරය පිළිබඳ තාමත් ඔබ අපි දන්නේ කුඩා තොරතුරු ටිකක් පමණයි. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා මම ඉදිරියට මගේ ළඟ ටෙක්ස්ට් බුක් තියෙන ඒවා ගැනත් මම ඒවා කියන්නම්. ඒ වගේ තොරතුරුත් අපි පරිශීලනය කරමු. මගේ යෝජනාව ඔබ අපි සෑම දෙනාම සමූපකාර මොඩලයක් ඇතුළට ආ යුතුමයි. ඒකට මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. කෘෂිකර්ම අමාත්‍යාංශයේ විසින් rural urban development project එකක් ඇවිල්ලා තියෙනවා. මේක නම රූබන් කියලා කිව්වට මේක ඩීටේල් එකක්. නමුත් මම කියන්නේ ග්‍රාමීය සහ නාගරික සංවර්ධන ව්‍යාපෘති කියලා අපි ගමුකෝ. මේකේ ලංකාවේ මුදලින් ගත්තොත් 30,000 මිලියන් මිලියන් 30000ක් වෙන් කළා තියෙනවා නැෂනල් ලෙවල් එකේ ප්‍රොජෙක්ට්ස් වලට, ජාතික මට්ටමේ ව්‍යාපෘති වලට. මොනවද මේ ව්‍යාපෘති? ආහාර භෝග වගාව, පළතුරු, විසිතුරු මසුන් කර්මාන්තය, සුළු අපරණ භෝග හෝ වෙනත් අපි කියන ක්ලයිමැටික් රෙසිලියන්ස් මේ දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන දේශගුණයක් තියෙන දිට්ඨ වගේ එකක් ඇවිල්ලා විනාශ වෙලා ගියොත් මොකද වෙන්නේ? වගාව විනාශ වුණාම සැපෙවුම නැහැ. ඉල්ලුම ඒ විදිහටම තියෙනවා. විශාල වශයෙන් මිලියල යනවා. පාරිභෝගිකයා සහ වෙළඳපොළ ආර්ථිකය අපහසුතාවයටපත් වෙනවා. මෙන්න මෙවැනි කටයුතු වෙනුවෙන් යම් පාලනයක් සහිතව කරන්න මේකේ සස්ටේනබිලිටි එක බලලා යම් විශේෂ වැඩපිළිවෙලක් මේ අලුත් ආණ්ඩුව අලුත් රජය අඳුන්ලා දෙනවා. රූබන් කියන ප්‍රොජෙක්ට් එක කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් වාරි මාර්ග අමාත්‍යාංශය හරහා මේක පශු සම්පතත් බොහෝ වෙලට ඇතුළු වෙන්න පුළුවන්. මම ඒක ගැන තොරතුරු ඊළඟ වගේදී කියන්නම්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ව්‍යාපෘති 25ක් පමණයි ඔබ ආයෝජනය කරන්න ඕන. ඉතුරු 75 ග්‍රාන්ට් නැත්තම් අපට ලබලා දෙන සහන ආධාර විදිහට එනවා. එහෙම නැත්තම් ණය මුදලකට යන්න පුළුවන්. කාටද මේක ගන්න පුළුවන්? මේක තමයි වැදගත්ම දේ. මේක දෙන්නේ සමූපකාර සමිති ගොවි සමිති වලට පමණමයි. සමිති වලට පමණයි. විධිමත් සමාජික කණ්ඩායමක් ඉන්න යම් ශක්්‍යතාවයක් හැකියාවක් තියෙන සමිති තමයි තමන්ගේ දැන් මේ පත්තරේ දැන්වීම ළඟට ආවට පස්සේ ආයුධම් පත්‍රයක් දාලා එයාලට තමයි ඉල්ලුම් කරන්න පුළුවන්. ඇයි තනියට දෙන්නේ නැත්තේ? ඔබ දන්නවා පහුගිය කාල සීමාවල තනි පුද්ගලයන්ට ව්‍යාපාර වලට මේ රජයේ ව්‍යාපෘති හරහා දුන්නා. ව්‍යාපාර වලට දුන්නා, තනි පුද්ගලයන්ට දුන්නා. ඒක ඒ පුද්ගලයාගේ වෙල්ත් එක වැඩි කරන්න උදව් වුණාට ග්‍රාමීය ආර්ථිකයට එහෙම නැත්නම් සමාජික කණ්ඩායමකට ඒකේ ප්‍රතිලාභ ගලාගෙන ගියේ නැහැ. ඒ නිසා මෙවර ඒක දෙන්නෙම ඉල්ලුම් කරන්න පුළුවන්ම කෝපරේටිව්ස් වලට හෝ සම්පකාර සමිති වලට පමණයි. නැත්නම් ගොවි සමිති වලට පමණයි. ඒකෙදී අපි වගා සංගම් ගොවි සමිති එක එක ක්‍රමවේද තියෙන පුළුවන්. කොහොම වුණත් තනි පුද්ගලයන්ට මේක ලබා දෙන්න විශාල ප්‍රමාණයේ ආධාර ප්‍රමාණයක් ගමට ගෙන වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඉතින් ඔබ මේකට අපිත් එක්ක සම්බන්ධ වෙන අපිට කතා කරන අපි අවශ්‍ය සහාය ග්‍රාමීය මට්ටමේ ලබා දෙන්නම්. ප්‍රජාශක්ති කියන ක්‍රමවේදෙත් මේ සමුපකාර මොඩල් එකට බොහොම සමානයි. ඒකෙත් සමිතියට තමයි මුදල් ලැබෙන්නේ. එතකොට අපි ඒකෙදි තීන්දුව කරනවා මොනවද ගමට ගැලපෙන ව්‍යාපෘති රජ නිලධාරීන් ඒ 4-5 දෙනෙකුත් එක්ක 25ක් කණ්ඩායමක් ඉන්නවා. අපි තීන්දුව කරනවා, අපි බලනවා වඩා ප්‍රමුඛතාවයෙන් යන්න පුළුවන් ව්‍යාපෘති මොනවද, ඒ වගේ යහපැවැත්ම කොහමද, විශේෂයෙන් වෙළඳපොළ. ඒ කියන්නේ කාලයකට මිල හොඳයි, කාලයකට මිල හොඳ නැහැ, ඒක වැඩක් නැහැ. අපි වගා කරන්න පෙර වෙළඳපොළ ගිවිසුම් වලට යන්න පුළුවන් නම් අපි එහෙම යනවා. රූබන් ව්‍යාපෘතිය බොහෝ වෙලාවට එහෙම එකක් වෙයි. ඉතින් රූබන් ව්‍යාපෘතිය ගැනත්, සම්පකාර ව්‍යාපෘතිය ගැනත්, ප්‍රජාශක්ති ගැනත් බිස්නස් ගයිඩ් YouTube නාලිකාව තුලින් අපි නැවත හම්බෙමු. එhmenan ඔබගේ ලයික් එක දාන්න, ෂෙයා කරන්න. හැම දිනාටම තමන්ගේ ආර්ථිකය යහපත් මට්ටමට ගේන්න පුළුවන්. සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායක විදියට, සම්පකාර ව්‍යාපාරික සමාජික විදියට
ගොවි සමිතියක සමාජික විදියට ඔබට යහපත් දිනක් යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා. බිස්නස් ගයිඩ් තුලින් අපි නැවත හමු යමු.